සමහර කලින් කිව්වා වගේ ඔයාලට මැත්ස් පුළුවන් වෙන්න නම් ඔයා සෑහෙන පේපර්ස් කරන්න ඕන. තේරෙනවද? පුළුවන් තරම් පේපර්ස් කරන්න ඕන. පොතේ පාඩම ඉගෙනගෙන අභ්‍යාස කර කර ඉඳියා කියලා මැත්ස් පුළුවන් වෙන්නේ නැහැ තේරුම් ගන්න ළමයි ඒක. ඒ ගණන් කරද්දිවත් තමයි තේරුම් ගන්න. හරිද? අනිත් එක තමයි දැන් ඔයාට වැඩ වැඩි ආවොත් ඒ වෙලාව හිතනවා නම් මම හැමතිස්සෙම කියන දෙයක් තියෙනවා මොකද්ද? ඔයා කල්පනා කරන්න වෛද්‍ය පීඨයේ ඉන්න ළමයෙක් ගැන නිකන්. හරිද? දැන් ඇත්තම කතාව මේ ලංකාවේ තියෙන වෘත්තීන් වලින් මම කියන්නේ තව ඉතින් අමාරු වෘත්තීන් තියෙනවා. ඒ අතර මම දකින වෙන්නම අමාරු කෙනෙක් තමයි වෛද්‍යවරයෙක් කියන්නේ. හරිද? මට ඉගෙන ගන්න අමාරුයි ඇත්තටම මට ඒව වෛද්‍යවරයෙක්ගේ මේ උවමනාව මට ඇති වෙලා නැහැ නේද? ඇති වුණත් ඒක මම හිතන්නේ කරගන්න පුළුවන් ඊට පස්සේ කියලා මම දන්නේ. ඒක ටිකක් අමාරු දුක කැපකිරීමක් කරන්න ඕනේ. හරිද? වෛද්‍ය පීඨයට ගියාම ළමයි කරනවා. වෛද්‍යවරු ගොඩාක් ආශ්‍රය කරන නිසා මම දන්නවා. වෛද්‍ය පීඨයට ගියාම මගේ ළමයිතුත් ඉන්නවනේ ඉගෙන ගන්න. ඒ ළමයෙක්ට ඇත්තම කතාව තමයි මේ සාමාන්‍ය ජීවිතේ අර සාමාන්‍ය ජීවිතයක කරන්න තියෙන කිසි දෙයක් කරන්න තරම් වෙලා නැහැ. සෑහෙන වැඩ කරන්න. හිතන්නකො අවුරුදු 6ක් විතර යනවා උපාධියට. හරිද? අවුරුදු 4ක් අවුරුදු 5ක් විතර තියෙනවා. වෛද්‍යවරයෙක්ට වැඩි දැන් කවුරු හරි හිතනවා මේ ආයෝ ඒ වුණාට ඊට වැඩිය මුදල් හොයන්න පුළුවන් කරනවා මම පිළිගන්නවා. හරිද? ඔයාට ඔයාගේ එකම පරමාර්ථය මුදල් නෑ. ඔයාට මෙච්චර මහන්සි වෙන්නේ නැතුව මම නම් ඉතින් මම දන්න උපාධි වලින් ඉතින් මේ තියෙන ලංකාවේ මම දන්නේ තියෙන විදිහට කියලා හරිද? සමහර අය කියනවා ඉංජිනේරිං එකට වැඩි අමාරු වැඩ කරන එක කියලා ඉතින් ඒක මම දන්න උපාධි වලින් අමාරුම උපාධිය තමයි මම දන්නේ MBBS. හරිද? ඒක අමාරුයි කියන්නේ ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. හරිද? ඒතකොට A level science කරනවා කියන්නේ ඒ වගේ තමයි. A level තියෙන විෂයන් වලින් වැඩිම මහන්සි වෙන්න ඕන විෂය තමයි. මැත්ස් වලට මහන්සි වෙන්න ඕන, නමුත් ඊට වැඩිය සයන්ස් වලට මහන්සි වෙන්න ඕන. කාලය කැප කරන්න ඕන. හරිද? ඒතකොට දැන් ඔය වෛද්‍ය කාර්යවල කෙනෙක් ඉන්නවා නම් පුතේ ඔයා බලාපොරොත්තු වෙන්නේ ආර්ථික වශයෙන් කවදාද සාර්ථක වෙන්න විතරයි වගේ නේද? ආර්ථික ඒ තමයි ඔය ඉකොනොමි එක තමයි වගේ පළවෙනි සල්ලි තමයි පළවෙනි එක. ඊට වැඩිය අඩු මහන්සියකින් වැඩියෙන් මුදල් වල තව විශේෂ තියෙනවා. මම පිළිගන්නවා ලංකාවේ තියෙනවා. සමහර වෙලාවට IT ශාස්ත්‍රයේ ඉන්න සමහර අයගේ වැඩි වෛද්‍යවරයෙක්ගේ වැඩට වැඩිය ගොඩක් වැඩි. ඒක තියෙනවා. හරිද? ඒක මේ සිස්ටම් එකේ අවුල. ඒක වෙන එකක් නෙමෙයි. හරිද? හැබැයි වෛද්‍යවරයෙක් වුණාට පස්සේ ලැබෙන එක දෙයක් තියෙනවා. ඔයාට ඒක ලංකාවේ බිලියන ට්‍රිලියන ගාණක් වුණත් වියදම් කරාට ගන්න බෑ. මොකක්ද? ගෞරවය. තේරෙනවද? සමාජ ගෞරවය කියන එක. තේරෙනවද? සමාජ ගෞරවය කියන එක මම දකින විදිහට වැඩියෙන්ම තියෙන්න දෙන්නේ. එක්කෙනෙක් වෛද්‍යවරයා අනිත් එක්කෙනා ගුරුවරයා. නේද? වෛද්‍යවරයාටයි ගුරුවරයාටයි සොසයිටි එක ගරු කරනවද නැද්ද කියන්නේ? ගරු කරනවා. මම දන්නේ උපකාරක පන්ති ගුරුවරයාට ගරු කරනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මේ හැබැයි බෞද්ධ ගුරුවරයෙක්ට ගරු කරනවා නේ. මොනව කෙනෙක්. කරපොනේ වගේ වෛද්‍යවරයෙක්ට ගරු කරනවා. ඉතින් මේ ඇත්තටම ඔයාට මුදල් වලට උපයා ගන්න බැරි දෙයක් තමයි සමාජ ගෞරවය කියන්නේ. කොච්චර සල්ලි තිබුණත් ඒක උපයා ගන්න බෑ ගෞරවය කියන්නේ. තේරෙනවද? සමහරවිට ඔයාගේ ඉස්කෝලේ හොඳට ඔයාට ගන්නපු ටීචර් කෙනෙකුයි. එහා පැත්තේ ධම්මික පෙරේරා හිටියත් ඔයා ගිහිල්ලා ටීචර් තමයි වඳින්නේ. ධම්මික පෙරේරාට වඳින්නේ නැහැ. තේරෙනවද? ඒ කියන්නේ අර මුදල් කියන එක මම නෙමෙයි හැම එකටම සාධක. හැබැයි මුදල් තියෙන්න ඕන. කවුරු හරි කියනවා මුදල් ඕනේ නැහැ. ගෞරවය විතරක් ඇති වගේ එකක් නෑ ඒක පොදු. ඒකට මම දැක්ක සමහර අර YouTube එකේ සර්ලා කියනවා ගෞරවය කියන එක ලැබෙන්නේ මුදල් නිසා නෑ. ගෞරවය කියන එක මුදල් නිසා ලැබෙන්නේ නෑ. අය අපි සල්ලි දෙන හැමෝටම ගෞරව කරනවා. සල්ලි දෙන හැමෝටම අපි ගෞරව කරනවා. නෑ. ගෞරව කරන්නේ නෑ. නේද? දැන් මහාපාරනායකයන්ට සල්ලි දෙන්න කොච්චරද? නේද? බාගමර මොදොස් කියලා වත්කම්ගේ ටීවී එකේ වෙන්නේ කෝටි ගණන්. නේද? අපි වෙනකොට කෝටි මෙච්චරයි කියලා නේද? අපි මහාපාරනායක මොදොස්ට ගෞරව කරනවා. ඈ? පාර ගියාම මඩුසයි මොදොස් දෙන්නේ. ඒ වගේ නේද? ආන්න තේනද? ආන්න හරිද? ඒ කියන්නේ ආගන්න. මහන්සි වෙලා ඉගෙන ගත්තම උපයන දේවල් අතර පළවෙනි එක මුදල්ම නෙමෙයි. මුදල් එකක්.
ගෞරවය දෙවෙනි එක. සමාජ ගෞරවය කියන එක දෙවෙනි එක. හරි. මේ දේවල් කියන ඒවා අපි මහන්සියලා වැඩ කරාම තමයි ලැබෙන්නේ.